හෙලෝ කට්ටිය කොහොමද? අද අපේ CRT එපිසෝඩ් 1 එක පළවෙනි කොටසේ ඉන්ට්‍රොඩක්ෂන් එක කතා කරන්න තමයි අද අපි යන්නේ. අද අපි මේකෙදි බලාපොරොත්තු වෙනවා අපි සම්පූර්ණ CRT කියන්නේ මොකද්ද? ඒ සෙටප් එක, ඒ දේවල් ඔක්කොම ටික කතා කරන්න මේ සීරීස් එකෙන්. එතකොට අද අපි බලමු මොකද්ද මේ CRT කියන්නේ. එතකොට ඒවත් එක්ක කොහොමද අපි ට්‍රේඩ්ස් ගන්නෙ? අන්න ඒ දේවල් තමයි අපි මේ සීරීස් එකෙන් කතා කරන්න යන්නේ. එතකොට ඕගොල්ලෝ අලුතෙන්ම ට්‍රේඩින් ෆීල්ඩ් එකට ආපු කෙනෙක් වුණත් මේක බලලා ඔයගොල්ලන්ගේ සෙටප් එක ඔයගොල්ලන් බිල්ඩ් කරගන්න පුළුවන්. එතකොට මේක forex crypto කියන මේ දෙකටම සහ ඕනම chart එකකට මේක වැලිඩ් වෙනවා. එතකොට අපිට මේක යූස් කරලා අපේ ට්‍රේඩ්ස් ෆ්‍රේම් කරගන්න ඒ දේවල් කරගන්න පුළුවන්. එතකොට අපි බලමු මොකද්ද මේ CRT කියන්නේ. CRT කියන්නේ සරලවම ගත්තොත් candle range theory. එතකොට මේක ගත්තොත් අපිට ICD එකේ පැත්තෙන් ගත්තොත් එතකොට අපිට මේක candle range එක තියෙන accumulation, manipulation සහ distribution කියන phases තුන ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපි සරලවම බලන්නේ candle range එකක් බලනවා. එතකොට range එකත් එක්ක අපේ key levels line වෙලා ටර්ටල් සුප් එකත් එක්ක අපේ කොහොමද මැනිපියුලේෂන් එක සහ ඩිස්ට්‍රිබියුෂන් එක දෙන්නේ කියන එක තමයි සරලව මේකෙදි බලන්නේ. එතකොට මේ දැන් ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එකේ තියෙන විදිහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා represent liquidity pools. ඒ කියන්නේ buy side liquidity above high, sell side liquidity below the low. එතකොට ඒවා ටර්ටල් සුප් කරගෙන බ්‍රේක් කරගෙන කොහොමද මාකට් එක මූව් වෙන්නේ කියන දේවල් ගැන තමයි මේකෙදි කතා කරන්නේ. හරි. එතකොට බලමු මේ candle ranges කියන්නේ මොකක්ද කියලා. candle ranges කියන එක ගත්තට පස්සේ අපිට මේක yearly, monthly, daily, weekly අන්න ඒ වගේ 4 hour වෙනකන් 15 minute 1 hour ඕනම time frame එකක මේ candle range එක කියන එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේදී අපිට ගත්තට පස්සේ මේ candle එකක් ගත්තට පස්සේ අපි දැන් හිතමු මේක daily candle එකක් කියලා. එතකොට daily candle එකක් ගත්තට පස්සේ කට්ටිය daily candle එකක් හැදෙන්නේ. දැන් daily candle එක open වෙලා daily candle එකේ මේ low එක print වෙලා මෙන්න මේ විදියට bullish candle ගන්න මේ විදියට highs දක්වා market එකේ ගමන් කරනවා. එතකොට මේ විදියට ගත්තට පස්සේ මෙන්න මේක තමයි bullish structure එක. එතකොට මේක bearish structure එක ගත්තට පස්සේ candle එක open වෙලා high එකක් හදලා මෙන්න මේ විදියට lows හදාගෙන ගිහිල්ලා එදා දවසේ close වෙනවා. එතකොට මෙන්න මේක ගත්තට පස්සේ මේ daily candle එක ඇතුළේ මෙන්න මේ හැදෙන මේ price move එකට තමයි අපි candle range එකක් කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ ranges තමයි අපි trade කරන්නේ. එතකොට මේ range එකක liquidity ගත්තට පස්සේ ඒ දෙන confirmations බලලා තමයි අපි trades වලට enter වෙන්නේ. එතකොට මේක අපිට daily ranges trade කරන්න පුළුවන්. weekly ranges trade කරන්න පුළුවන්. ඊට පස්සේ 4 hour ranges, 1 hour ranges ඕන range එක trade කරන්න පුළුවන්. හරිද? අපි එතකොට ඊළඟ slide එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් type of candle ranges. එතකොට මොනවද මේ type of candle ranges කියන්නේ? එතකොට අපි දැන් මේ CRT වල අපිට බහුලවම බලා ගන්න පුළුවන් candle ranges තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. එතකොට මේකේ තියෙනවා මේ 3 candle CRT. එතකොට 3 candle CRT එක සරලවම වෙන්නේ මෙන්න මේ වගේ මම මේ green color එකෙන් තියෙන candle range එකක් තියෙනවා. එතකොට මේ candle range එකේ liquidity අපේ ඊළඟ candle එකෙන් අරගෙන ඒ candle range එකේ low එක දක්වා market එක ගමන් කරනවා. ඒතකොට මේ CRT එකේදී අපිට තව බලා ගන්න පුළුවන් reversal CRTs, ඊට පස්සේ continuation CRTs අන්න ඒ වගේ දේවල් බලා ගන්න. ඒතකොට market එක reversal වෙන තැනක ඊට අමතරව market එකක් continuation වෙන තැනක අපිට මෙන්න මේ වගේ CRTs බලා ගන්න පුළුවන්. ඒතකොට අපිට මේක daily ඊට පස්සේ weekly 4 hour on time frame එක මේ CRT එක බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි වෙන්නේ මේ candle range එකේ liquidity මෙතනින් purge කරලා turtle sweep කරලා නැත්නම් ඔයගොල්ලෝ දන්න විදිහට liquidity sweep stop hunt අතර එන්නේ විදිහට කරලා තමයි මේ market එක මේ විදිහට reversal වෙන්නේ. හරිද? ඊළඟට හරි කට්ටිය. එතකොට දැන් මේක ගත්තට පස්සේ අපිට මේකේ monthly weekly daily 4 hour විදිහට අපිට මේකේ candle ranges වල
රිවර්සල් කන්ටිනියේෂන් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒතකොට අපි මේක ගත්තොත් අපි වීක් එකක් ගත්තොත් එතකොට අපිට month එකේ first week එකේ හොඳ range එකක් හදලා ඊට පස්සේ second week එකේ manipulation එකක් හදලා third week එකේ expansion එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි daily ගත්තොත් ගොඩක් වෙලාවට Monday range එක හදලා ඊට පස්සේ Tuesday Wednesday වගේ high of the day එහෙම නැත්නම් manipulation එක වෙලා ඊට පස්සේ day 3 එකේදී expansion එක බලා ගන්න පුළුවන්. ඒතකොට මේවත් එක්ක ඔයගොල්ලන් key levels line කරගෙන තමයි trades වලට එන්න වෙන්න ඕනේ. එතකොට මේකේ 4 hour ගත්තට පස්සේ අපිට දැන් ගොඩක් වෙලාවට බහුලව දවසේ 1:59 කියන time ගොඩක් important වෙනවා. එතකොට අපි මේ time price liquidity එක තමයි අපි මේකේ trades වලට යන්නේ. එතකොට එකේ candle එකේ range එක හදලා පහේ candle එකේ manipulation එක වෙලා 9 candle එකේ expansion එක වෙන්න පුළුවන්. එතකොට මේක අපිට 1:59 තමයි අපේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදිහට candle ranges වල times 3 ඊට අමතරව අපිට 21 candle එක එකේ candle එකේ title සුත් කරලා අපිට බලා ගන්න පුළුවන් expansion එකක් යනවා. ඊට පස්සේ පහේ candle එක ranging වෙලා ඊට පස්සේ 9 candle එකේ expansion එක බලා ගන්න පුළුවන්. එතකොට අන්නේ විදිහට අපිට මේකෙදි CRTs බලා ගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට අපි දැන් ඊළඟ slide එකට ගියොත් එතකොට මේකේ තියෙන්නේ 2 candle CRTs. එතකොට මේක ගත්තට පස්සේ අර වගේ candle තුනක් නෙමෙයි candle දෙකකින්. එතකොට මේ වගේම ranging candle එකක් තියෙනවා. ඊළඟ candle එකෙන්ම liquidity අරගෙන reversal එක ඕ continuation එක දෙනවා. එතකොට මෙන්න මේ වගේ type of CRT එකක් තියෙනවා. එතකොට මේකෙදී අපිට අර 1:05 time එක. එතන එහෙම නැත්නම් සඳුදා range එක හදලා අඟහරුවාදම ඒ range එකේ liquidity අරගෙන drawn liquidity දක්වා move වෙන එක අපිට මේකෙදී බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ තවත් type එකක් තමයි මේ multiple candle CRT. එතකොට මේකෙදි වෙන්නේ candle range එක ඇතුලේ price එක move වෙනවා. අර high එක හෝ low එක liquidity ගන්න නැහැ. එතකොට මේකෙදි බැලුවට පස්සේ අපි මෙතනදී wait වෙලා ඉන්නවා. ඒ high එක හරි low එක හරි liquidity ගන්නකම් ඉඳලා අපේ setup එක form වුණාට පස්සේ තමයි අපි entry එකට යන්නේ. එතකොට අපි මේ වගේ ranges වල ඉද්දි මේ range එක ඇතුලේ trade කරන්නේ අපි range එකෙන් daily soup එක දුන්නට පස්සේ candle range high එක හරි candle range low එක හරි ගත්තට පස්සේ තමයි අපි trades වලට එන්න වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ දැන් අපිට මේක දැන් pattern එකක් විදිහට දැකලා මේක candlestick pattern එකක් විදිහට දැකලා trade කරලා හරියන්නේ නැහැ. ඒකට අපි මේ වෙලාවේ බලන්න ඕන key levels. ඒතර ඔයගොල්ලෝ ICT වල දන්නවා ඇති order blocks, fair value gap, ඊට පස්සේ breaker blocks, old highs, old lows, rejection blocks. ඒතර මෙන්න මේ දේවල් අපි ගන්නවා අපේ key levels විදිහට. එතකොට අපිට අපි මේ key levels වලදී අපේ CRT එක form වුණාට පස්සේ තමයි අපි trades වලට එන්න වෙන්නේ. සරලවම කිව්වොත් මේ key level එකට යටින් අපේ candle range එක form වෙන්න ඕනේ. එතකොට මේ candle range එක key level එකට යටින් form වෙලා manipulation එක key level එකට දීලා අපේ setup එක දුන්නාට පස්සේ තමයි අපි trades වලට එන්න වෙන්නේ. ඔයගොල්ලෝ දැන් මේ key levels ගැන ඔයගොල්ලන්ට idea නැත්නම් comment එකක් දාන්න. අපි ඒතර වෙනම series එක ICT basics වලට කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඒකිනුත් ඔයගොල්ලන්ගේ basic knowledge එක improve කරගන්න පුළුවන් වගේම මේවා ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි. ඊළඟට මේ key levels එක මම දැන් අර කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේතන key level එකට යටින් candle range එක form වෙලා key level එකේදී trail soup එකත් එක්ක key level එක touch වෙලා අපිට මෙතන බලා ගන්න පුළුවන් candle range low එකට වෙනකම් market එක move වෙනවා. හරි. එතකොට අපි දැන් real chart examples වලට ගිහිල්ලා බලමු මේක කොහොමද. හරි කට්ටිය. එතකොට දැන් අපි මේකෙදි බැලුවට පස්සේ මෙතන example එකක් විදිහට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් key level එකක් විදිහට අපිට මෙතන rejection block එක ගන්න පුළුවන්. එතකොට මේකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මේ candle range එකක් හැදලා දෙනවා නේ. අපි රතන කතා කරා වගේ slides වල මෙන්න මෙතන තියෙනවා මේ එකේ 4 hour candle range. ඒතර මේක ගත්තට පස්සේ බලන්න මේ එකේ
පෝහව කැන්ඩල් රේන්ජ් එකේ ලික්විඩිටි 5 කැන්ඩල් එකෙන් අරගෙන 9 කැන්ඩල් එකෙන් තමයි මේ එක්ස්පැන්ෂන් මූව්මන්ට් එක දීලා තියෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට තමයි දැන් මෙතන මේ රිවර්සල් වෙන විදිහට මේ රිවර්සල් පොයින්ට් එකේ කී ලෙවල් එකත් එක්ක එලයින් වෙලා මෙතන අපිට අපේ CRT setup එක බලා ගන්න පුළුවන්. අපි තව එක්සැම්පල් එකකට යමු. හරි කට්ටිය. ඒතර ඊළඟට මෙතනදී අපිට ඕල්ඩ් හයි එකක් ඕල්ඩ් හයි එක ලික්විඩිටි ගත්තට පස්සේ අපිට ඕල්ඩ් හයි එක බලා ගන්න පුළුවන්. ඒක ලික්විඩිටි ගත්තට පස්සේ මාකට් එකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නේද? පහේ කැන්ඩල් එකේ හොඳ කැන්ඩල් රේන්ජ් එකක් හදලා තියෙනවා. නේද? එතකොට ඒකත් එක්කම ඒකේ කැන්ඩල් රේන්ජ් එකේ ලික්විඩිටි මෙතන මේ 9 කැන්ඩල් එකෙන් පර්ච් කරලා නැත්නම් ලික්විඩ් ස්වීප් කරලා මාකට් එක පල්ලෙහාට ඩ්‍රෝ වෙලා තියෙනවා. නේද? එතකොට මෙන්න මේ විදිහට අපිට මේ 2 කැන්ඩල් CRT එක සහ මේ ඕල්ඩ් හයි එකත් එක්ක කී ලෙවල් එකත් එක්ක ලයින් වෙලා තියෙන මේ CRT එක බලා ගන්න පුළුවන් වෙනවා. හරි කට්ටිය. ඒතකොට දැන් මෙතන ඔයගලන්ට බලා ගන්න මේ next example එකේදී මෙතන මේ ඕල්ඩ් හයි එක පර්ච් කරලා මෙතන මේ හැදලා තියෙන මේ කැන්ඩල් රේන්ජ් එක ඇතුලේ මේ මාකට් එක මූව් වෙලා තියෙනවා නේද? ඊට පස්සේ අපිට බලා ගන්න ඒකේ මේ අදාළ කැන්ඩල් රේන්ජ් එකේ ලික්විඩිටි අරගෙන තමයි මාකට් එක රිවර්සල් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ තමයි මේක මේ මල්ටිපල් කැන්ඩල් CRT ටයිප් එකක්. එතකොට මේකේ ඉන්සයිඩ් බාර්ස් තියෙන. එතකොට ඒ වගේ මේ කැන්ඩල්ස් වල අපි ට්‍රේඩ් කරන්න යන්නේ. අපි ට්‍රේඩ් කරන්නේ මෙන්න මේ රේන්ජ් එකේ ලික්විඩිටි ගත්තට පස්සේ අපි ට්‍රේඩ් කරන්නේ නේද? එතකොට මෙන්න මේක තමයි මල්ටිපල් කැන්ඩල් CRT වලට එක්සැම්පල් එක. හරි කට්ටිය. එහෙනම් ඕගොල්ලෝ අද අපේ CRT ඉන්ට්‍රොඩක්ෂන් එපිසෝඩ් 1 එකෙන් ඕගොල්ලෝ මම හිතනවා අපේ බේසික් CRT ගැන CRT කියන්නේ මොකද්ද, CRT types මොනවාද, key levels එක්ක අපි CRT එක align කරගන්නේ කොහොමද කියන දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එතකොට අපේ ඊළඟ එපිසෝඩ් එකේදී අපි තව ඉස්සරහට ගිහිල්ලා අපේ setup එක build කරගන්න හැටි ඒ දේවල් ගැන කතා කරමු. හරි කට්ටිය. එහෙනම් කොහොමද වීඩියෝ එක හොඳයිද? ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.